ඔයා ආයතනයකට අලුතෙන් සම්බන්ධ වුණ කෙනෙක් හරි එහෙමත් නැත්නම් HR ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් දැනගත යුතුම දෙයක්. අද කතා කරමු අලුතෙන් එම්ප්ලොයි කෙනෙක් ආයතනයකට බඳව ගත්තාම සම්පූර්ණ කරන්න ඕන AH ෆෝම් එක සම්බන්ධයෙන්. EPF සමාජිකයින් බඳවා ගැනීමෙන් නව වැඩසටහන යටතේ කලින් පැවති ABH ෆෝම් එක වෙනස් කරලා AH ෆෝම් එක හඳුන්වලා දීලා තියෙනවා. මේ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලේබර් ඩිපාර්ට්මන්ට් වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ්ස් යටතේ තියෙනවා ඇප්ලිකේෂන් ෆෝම්. ඇප්ලිකේෂන් ෆෝම් ඇතුළට ගියපුවාම AH ෆෝම් නිව් කියන එක තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයාට අලුතෙන් ආව සේවකයාට යවන්න පුළුවන්. ඊට පස්සේ එයාට කරන්න තියෙන්නේ කම්පියුටර් එකෙන්ම අවශ්‍ය තොරතුරු ටික ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පූර්ණ කරන්න ඕනේ. සම්පූර්ණ කරපු ෆෝම් එක නැවත HR එකට එවුවාම ආයතනයට අදාළ කොටස සම්පූර්ණ කරලා මේක ආයතනයෙන් ඒ අදාළ සේවකයාට බාර දෙන්න ඕනේ. මේ සම්පූර්ණ කරන ෆෝම් එක නව ක්‍රමයේ යටතේ ආයතනයේ නියෝජිතයෙකුට ගිහිල්ලා කම්කරු දෙපාර්තමේන්තුවට බාර දීමේ හැකියාවක් නැහැ. ඒකට ඒ අදාළ සේවකයාම තමන්ගේ ජාතික හැඳුනුම්පතත් සමග තමන්ට පහසු කම්කරු කාර්යාලයකට ගිහිල්ලා මේක රෙජිස්ටර් කරගන්න ඕනේ. ඒ වගේම 0112 201 201 කියන දුරකථන අංකයට ඇමතුමක් දීලා ඔයාට පුළුවන් කලින් දිනයක් සහ වේලාවක් ලබා ගන්න. ඊට පස්සේ ඒ වෙලාවට ගිහිල්ලා කිසිම රස්තියාදුවක් නැතුව ඔයාගේ AH ෆෝම් එක සබ්මිට් කරන්න පුළුවන්. මේකෙදි සරලවම වෙන්නේ AH ෆෝම් එකේ තියෙන තොරතුරු ටික පරිගණකයට ඇතුළත් කරලා ඔයාගේ NIS එක ස්කෑන් කරනවා. ඒ වගේම උඩුකය ඡායාරූපයක් සහ ඇඟිලි සලකුණු ෆින්ගර්ප්‍රින්ට් එක ලබා ගන්නවා. ඔයාගේ තොරතුරු ටික රෙජිස්ටර් කරගත්තට පස්සේ ඔයාට හම්බ වෙනවා B කාඩ් එකක්. මේ B කාඩ් එකේ වම් කෙළවරේ සඳහන් වෙනවා මීට කලින් වැඩ කරපු ආයතනවල සේවක අර්ථසාධක අංක කියන ඒ තොරතුරු ටිකක් තියෙනවා. මේ නව ක්‍රමය හඳුන්වලා දුන්නාට පස්සේ මීට කලින් පැවති ABH ෆෝම් මාර්ගයෙන් සමාජිකයන් රෙජිස්ටර් කිරීම තවදුරටත් කරන්න හැකියාවක් නැහැ.